සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අවුරුදු කාලෙට ඔයාලට කරන්න පුළුවන් බිස්නස් මොනවද කියලා. ඒ වගේම ඒවා ඉදිරියට දියුණු කරගෙන යන්න පුළුවන්. පළවෙනි එක තමයි අවුරුදු කැවිලි හදන එක. ඔයාලා දන්නවා අවුරුදු කාලෙට කැවිලි වලට ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් නම් විවිධ වර්ගයේ කැවිලි හදලා පැක්ස් හදලා විකුණන්න ඔන්ලයින් වත් ඕඩර්ස් බාර ගන්න ඔයාට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් වෙයි. අවුරුද්දටම වෙන්නුණු විශේෂිත ඇඳුම් කීපයක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. සරම්, කමිස, පිරිමි අයට ඒ වගේ දේවල්, සාරි. ඉතින් මේ වගේ දේවල් හොයලා ඔයාලට මේ ටිකේ ඉක්මනටම ස්ටොක් කරගෙන විකුණන්න පුළුවන් නම් ඒත් හොඳ ආදායම් මාර්ගයක් වේවි. අවුරුදු ක්‍රීඩා වලට ගොඩක් අය කැමති. ඒ වගේම අවුරුදු ක්‍රීඩා උත්සවත් ඔයාට ප්ලෑන් කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් කට්ටිය එකතු කරගෙන ඒ මගින් ආදායමක් උපයන්න ඔයාට පුළුවන්. අවුරුදු කැවිලි වලට අමතරව තවත් කෑම වර්ග තියෙනවා. උදාහරණ වශයෙන් හත් මාළුව, අච්චාරුව මේ වගේ ගැමි කෑම ඔයාලට විකුණන්න පුළුවන් නම් මේ කාලේ ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙවි. ඔෆිස් ඉවෙන්ට්ස් වලටත් කෑම ඉල්ලනවා මේ දවස්වල. මොකද හැම ඔෆිස් එකකම වගේ අවුරුදු ඉවෙන්ට්ස් තියෙනවා, අවුරුදු දවසේ චාරිත්‍ර කරනවා. ඉතින් මේ වගේ හින්දා ඔයාලටත් පුළුවන් මේ ඔෆිස් ටිකකට කතා කරලා කෑම ඕඩර්ස් ටික බාර ගන්න. ඉතින් ඔයාලා දන්නවා අවුරුදු කාලෙට හැමෝම නෑදෑ ගෙවල් වල යනවා. ඉතින් මේ අයට gift packs හදලා දෙන්න ඔයාට පුළුවන්. discount price එකකට හොඳ gift pack එකක් හදලා දුන්නොත් කවුරුත් ඔයාගේ දේවල් මිලට ගනීවි. ඊට පස්සේ විවිධ party plans කරන්නත් ඔයාට පුළුවන්. අවුරුදු කාලෙට ගොඩක් අය parties වලට යනවා, parties දෙන්න කැමති. ඉතින් මේ වගේ හින්දා මේගොල්ලෝ busy හින්දා ඔයාට පුළුවන් මේ වගේ parties plan කරන්න අනික් අය වෙනුවෙන්. ඉතින් හැමෝම පාටිස් වලට නෑදෑ ගෙවල් වලට යනකොට ගෙදර ඉන්න පෙට්ස්ලා ගොඩාක් අයට කරගන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ පෙට් කෙයාර් සෙන්ටර් එකක් මේ දවස්වල අරින්න. ඉතින් නැකත් කරන එක හැමෝගෙම ඊටාම අවශ්‍යතාවයක් තමයි මේ අවුරුදු කාලේ. ඉතින් ඔයාටත් පුළුවන් නැකත් වලට අවශ්‍ය සියලුම දේවල් සපයන්න. ඒ කියන්නේ මුට්ටියේ ඉඳලා ඊට අමතරව අවශ්‍ය දේවල්, හිස තෙල් ගාන දේවල්, ඒ වගේ හැමදේම එක පැක් එකක් හදලා ඔයාට විකුණන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම අද ඔයාට බිස්නස් අයිඩියාස් කීපයක් තමයි ගෙනාවේ. තවත් මේ වගේ දේවල් දැනගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න.